සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරන්න යන්නේ උසස් පෙළට භූගෝල විද්‍යා විෂය තුල 12 ශ්‍රේණියට අපිට තියෙන පාඩම් මොනවද? ඒ පාඩම් තුල අන්තර්ගත වෙන්නේ මොනවද කියලා සොයා බැලීමටයි. එහෙනම් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා අපේ ඔන්ලයින් භූගෝල විද්‍යා පන්තිය සමග ඔයාටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ තිරදිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන එක. ඒ වගේම description එකේ අපේ WhatsApp group එකේ link දාලා දෙනවා. ඔයාට ඒවටත් සම්බන්ධ වෙලා යවත් කාලින වෙනතොරතුරු දැනගන්න පුළුවන්. හරි, අපි යමු වීඩියෝ එකට. භූගෝල විද්‍යාව ගත්තට පස්සේ අපිට පාඩම් පෙළ ගැසිලා තියෙන්නේ ප්‍රධාන කොටස් තුනක් යටතේ. භූගෝල විද්‍යාව කියන ප්‍රධාන මාතෘකාව. අපේ විෂයනේ භූගෝල විද්‍යාව කියන එක. ඒකේ අපිට පාඩම් පෙළ ගැසිලා තියෙන ප්‍රධාන උප කොටස් තුනක් යටතේ. මම එක මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. අපේ විෂය තමයි භූගෝල විද්‍යාව. ඒකේ පාඩම් පෙළ ගැසිලා තියෙන්නේ ප්‍රධාන කොටස් තුනක් යටතේ කියලා මම ඔයාලට පැහැදිලි කරන්නේ. හරි, අපි බලමු මොකක්ද ප්‍රධාන වශයෙන් තියෙන කොටස් තුන කියලා. පාඩම් පෙළ ගැසිලා තියෙන ප්‍රධාන කොටස් තමයි භෞතික භූගෝල විද්‍යාව. දෙවෙනි එක තමයි මානුෂ භූගෝල විද්‍යාව. අපිට ඉගෙන ගන්න තියෙන තුන්වෙනි එක තමයි ප්‍රායෝගික භූගෝල විද්‍යාව. එතකොට මම මේ පැහැදිලි කරපු භෞතික භූගෝල විද්‍යාව, මානුෂ භූගෝල විද්‍යාව සහ ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියන ප්‍රධාන කොටස් තුන යටතේ තමයි අපිට 12 ශ්‍රේණිය 13 ශ්‍රේණිය සියලුම පාඩම් පෙළ ගැසිලා තියෙන්නේ. ඉතින් අද අපි බලන්නේ 12 ශ්‍රේණියේදී අපිට නියමිත වෙලා තියෙන පාඩම් මොනවද? ඒවත් තුල අන්තර්ගත වෙන්නේ මොනවද කියලා. එහෙනම් අද ඉස්සෙල්ලාම බලන්න තියෙන අපිට 12 ශ්‍රේණියේ භෞතික භූගෝල විද්‍යාව යටතේ තියෙන පාඩම් මොනවද කියලා. හරි, අපිට භෞතික භූගෝල විද්‍යාව යටතේ 12 ශ්‍රේණියේ ඉගෙන ගන්න තියෙන පළවෙනි පාඩම තමයි භූගෝල විද්‍යාව හැඳින්වීම සම්බන්ධයෙන් තියෙන පාඩම. එතකොට මේ භූගෝල විද්‍යාව හැඳින්වීම කියන පාඩම යටතේ අපිට අන්තර්ගත වෙන්නේ භූගෝල විද්‍යාව කියන්නේ මොකක්ද? මෙහි ඉතිහාසය මොකක්ද? මේක ගොඩ නැගුණේ කොහොමද කියලා. ඊට පස්සේ මේකට සම්බන්ධ වෙච්ච විද්‍යාඥයෝ කවුද කියලා අන්න ඒ වගේ කොටස් පිළිබඳව ඉගෙන ගන්න එක තමයි. අපිට භෞතික භූගෝල විද්‍යාව යටතේ ඉගෙන ගන්න තියෙන දෙවෙනි පාඩම තමයි භූගෝල විද්‍යාවේ භෞතික පදනම කියන පාඩම. මේ පාඩම තුල අපි හඳුනා ගන්නවා, අපි ඉගෙන ගන්නවා භූගෝල විද්‍යාවේ භෞතික පදනම වටිච්ච ප්‍රධාන සාධකයන් 6ක් ඔස්සේ. ඒ කියන්නේ භූරූප, පාෂාණ, පස, ජලය, දේශගුණය, ජෛවීය සාධක වැනි සාධකයන් මත භූගෝල විද්‍යාවේ පදනම වැටුනේ කොහොමද කියලා සරලව ඉගෙන ගැනීමක් සිදු කරනවා. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන තුන්වෙනි පාඩම තමයි භෞම පද්ධතිය කියන පාඩම. භෞම පද්ධතිය කියන පාඩම යටතේ මාතෘකා අනුමාතෘකා 6ක් ඔස්සේ අපිට මේ පාඩම සාකච්ඡා කරන්න තියෙනවා. මේකදී අපිට භෞම පද්ධතිය පිළිබඳව හැඳින්වීමක් කරන්න තියෙනවා. ඊට පස්සේ වායුගෝලීය පද්ධතිය පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ ශිලාගෝලීය පද්ධතිය, ජලගෝලීය පද්ධතිය, ඒ වගේම ජෛවගෝලීය පද්ධතිය පිළිබඳව ඉගෙන ගැනීමට එහි ඇති වැදගත්කම සාකච්ඡා කිරීමට තියෙනවා. අවසාන වශයෙන් භෞම පද්ධතියේ තුලිතතාව පවත්වා ගැනීම වැදගත්කම පිළිබඳව අපිට මේ පාඩම ඔස්සේ ඉගෙන ගන්න තියෙනවා. අපිට තියෙන හතරවෙනි පාඩම තමයි පෘථිවි ව්‍යුහය හා එහි ගති ලක්ෂණ කියන පාඩම. මේ පාඩමෙත් අපිට ප්‍රධාන මාතෘකා එහෙම නැත්නම් ප්‍රධාන අනුමාතෘකා දෙකක් ඔස්සේ හඳුනා ගන්න තියෙනවා. ඉන් පළවෙනි අනුමාතෘකාව තමයි පෘථිවියේ ව්‍යුහය හා ගති ලක්ෂණ පිළිබඳව හඳුනා ගැනීම. ඒ කියන්නේ මොකක්ද? පෘථිවියේ සංයුතිය, ඒ කියන්නේ පෘථිවි කපුල, ප්‍රාවරණය, හරය, ඒ වගේ කොටස් අපිට මේක ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම පාෂාණ පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. පාෂාණ නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? නිර්මාණය වන ආකාරය මොනවද? සහ පස පිළිබඳව ඉගෙන ගන්නත් තියෙනවා. පස නිර්මාණය වෙන හැටි, පාංශු සංරක්ෂණය වැදගත්කම ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම මේකේ දෙවැනි අනුමාතෘකාව විදියට ශ්‍රී ලංකාවේ පාෂාණ පිළිබඳව, ඛනිජ පිළිබඳව, පස පිළිබඳව ඉගෙන ගැනීමට තියෙනවා. අපිට භෞතික භූගෝල විද්‍යාවයටදී ඉගෙන ගන්න තියෙන ප්‍රධාන පාඩම් 4ක් පිළිබඳව අපි සාකච්ඡා කරා. එහි අන්තර්ගත කරුණු පිළිබඳව සාකච්ඡා කරා. ඔබ සියලු දෙනාටම පොඩි මතක් කිරීමක් සිදු කරනවා. ඒ තමයි මම මේ පාඩම් පිළිබඳව යම්කිසි සරල අවබෝධයක් සහ එහි අන්තර්ගත කරුණු පිළිබඳව තමයි මම මේ සාරාංශයක් විදිහට අරන් කියන්නේ. පාඩම් පිළිබඳව සම්පූර්ණ පැහැදිලි කිරීමක් අපි ඉදිරි වීඩියෝ වල පාඩම් සාකච්ඡා කිරීම සිදු කරනවා. ඒ පිළිබඳව මතක් කරලා ඉනවා. ඊළඟට අපිට තියෙන්නේ පස්වෙනි පාඩම පිළිබඳව සාකච්ඡා කරන්න. පස්වෙනි පාඩම තමයි
භූරූපික ක්‍රියාවලියට බලපාන අන්තර්ජන්‍ය බලවේග කියන පාඩම. මේ පාඩමෙත් අපිට අනුමාතෘකා 3ක් ඔස්සේ පාඩම දිගහැරෙනවා. අපිට ඉගෙන ගන්න තියෙන පළවෙනි අනුමාතෘකාව තමයි අන්තර්ජන්‍ය බලවේග පිළිබඳව හඳුනා ගැනීම. මේදී අපි භූමිකම්පා, භූචලන, ගිනිකඳු වගේ දේවල් ගැන ඉගෙන ගන්නවා. ඒකේ දෙවැනි අනුමාතෘකාව තමයි භූරූපික ක්‍රියාවලියට බහිර්ජන්‍ය බලවේගවල බලපෑම. ඒ කියන්නේ අපිට ඒක යටතේ ඉගෙන ගන්න තියෙනවා සුළඟ මගින් ඇතිවන භූරූප, ග්ලැසියර් මගින් ඇතිවන භූරූප, මෙන්න මේ වගේ භූරූප නිර්මාණය වන ආකාරය අනුව අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒක තියෙන තුන්වෙනි අනුමාතෘකාව තමයි ජල චක්‍රය පිළිබඳව හඳුනා ගැනීම. ජල චක්‍රය භූදර්ශනයට බලපාන ආකාරය වගේ දේවල් පිළිබඳව ඉගෙන ගැනීමට අපිට තියෙනවා. හරි, මම මේ කියපු සියලුම දේවල් අපිට පස්වෙනි පාඩමේ තියෙන දේවල්. පස්වෙනි පාඩමේ තුල අන්තර්ගත වෙන දේවල්, අන්තර්ගත කරුණු තමයි මම ඔයාලට මෙහෙම පැහැදිලි කරේ. හරි, අපිට ඉගෙන ගන්න තියෙන 6 වෙනි පාඩම තමයි කාලගුණය හා දේශගුණය කියන පාඩම. මේ කාලගුණය හා දේශගුණය කියන පාඩමත් අනුමාතෘකා කිහිපයක් ඔස්සේ බෙදෙනවා. අපිට මේකේ කාලගුණය හා දේශගුණය පිළිබඳව හැඳින්වීමක් කරලා ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ කාලගුණයේ මූලිකාංග පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. එතකොට දේශගුණය පාලනය කරන සාධක, ඊට පස්සේ කෙපන්ගේ දේශගුණ වර්ගීකරණය, කෙපන්ගේ දේශගුණ වර්ගීකරණය යටතේ අපිට දේශගුණ වර්ග ඉගෙන ගන්න තියෙනවා. මේ දේවල් තමයි මේ පාඩමේ අන්තර්ගත වෙන්නේ. භෞතික භූගෝල විද්‍යාව යටතේ තියෙන අපිට 7 වෙනි පාඩම තමයි ශ්‍රී ලංකාවේ දේශගුණය කියන පාඩම. මේකෙත් ප්‍රධාන අනුමාතෘකා කිහිපයක් ඔස්සේ අපිට පාඩම දිගහැරෙනවා. මේකෙදී අපිට ශ්‍රී ලංකාවේ දේශගුණය පිළිබඳව ඉගෙන ගන්න, ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය ව්‍යාප්ත වෙලා තියෙන්නේ කොහොමද, ශ්‍රී ලංකාවේ වර්ෂාව ලැබෙන්නේ කොහොමද, ඒ වගේම ශ්‍රී ලංකාවේ දේශගුණික කලාප මොනවද, මෙන්න මේ කියන කරුණු පිළිබඳව මේ පාඩම ඔස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා. හරි, අපි භෞතික භූගෝල විද්‍යාවටදී තියෙන්නේ මොන වගේ පාඩම්ද කියලා ඉගෙන ගත්තා. දැන් අපිට තියෙන්නේ අපේ දෙවැනි කොටස මානුෂ භූගෝල විද්‍යාව. දැන් අපි බලමු මානුෂ භූගෝල විද්‍යාව යටතේ අපිට ඉගෙන ගන්න තියෙන පාඩම් මොනවද කියලා. 12 ශ්‍රේණියට මානුෂ භූගෝල විද්‍යාව යටතේ අපිට ඉගෙන ගන්න තියෙන පළවෙනි පාඩම තමයි මානුෂ භූගෝල විද්‍යාවේ ස්වභාවය හඳුනා ගැනීම. මේ පාඩම තුලදී අනුමාතෘකා කිහිපයක් ඔස්සේ අපිට ඉගෙන ගැනීමේ කටයුතු සිදු කරන්න තියෙනවා. මෙහිදී අපිට මානුෂ භූගෝල විද්‍යාව හැඳින්වීමක් කරන්න තියෙනවා. මානුෂ භූගෝල විද්‍යාව තුළ මානුෂ භූදර්ශනයේ අවකාශයේ විවිධත්වය පරීක්ෂා කරන්න තියෙනවා. ඊට පස්සේ මානුෂ භූදර්ශනයේ කාලීන වෙනස්කම් ඒ පිළිබඳවත් ඉගෙන ගන්න තියෙනවා. මේ කියන කරුණු ටික තමයි අපිට පළවෙනි පාඩම ඔස්සේ මානුෂ භූගෝල විද්‍යාව යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. මානුෂ භූගෝල විද්‍යාව යටතේ තියෙන දෙවැනි පාඩම තමයි ලෝක ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ කියන පාඩම. මේ පාඩමත් අනුමාතෘකා කිහිපයක් ඔස්සේ බෙදා තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මේකෙදී අපිට ලෝක ජනසංඛ්‍යාව ආශ්‍රිතව තියෙන ගති ලක්ෂණ, ලෝක ජනසංඛ්‍යාව ආශ්‍රිතව හඳුනා ගන්න පුළුවන් ප්‍රවණතාවන් පිළිබඳව සහ ගැටලු පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම ලෝක ජනසංඛ්‍යාව වෙනස් වීමට බලපාන සාධක මොනවද? වගේ උපත් මරණ සංක්‍රමණ මේ දේවල් පිළිබඳව අපිට ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ තව අනුමාතෘකාවක් තමයි ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ, ප්‍රවණතා සහ ගැටලු පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාවේ ගති ලක්ෂණ පිළිබඳවත් අපිට මේ පාඩමේ ඉගෙන ගන්න තියෙනවා. හරි, අපිට මානුෂ භූගෝල විද්‍යාව යටතේ ඉගෙන ගන්න තියෙන ඊළඟ පාඩම තමයි මූලික ජනාවාස වර්ග කියන පාඩම. මේ පාඩමත් තුලත් අපිට අනුමාතෘකා බෙදිලා තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මේ පාඩම තුළ ලෝක ජනාවාස පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. ජනාවාස වර්ග, ග්‍රාමීය ජනාවාස, නාගරික ජනාවාස, ඒ වගේ ජනාවාස වර්ග පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනාවාස කාර්යයන් අනුව ඉගෙන ගන්න තියෙනවා. ග්‍රාමීය ජනාවාස අර ඉහත කී වගේම ඒ වගේ කරුණු අපිට මේ මූලික ජනාවාස වර්ග කියන පාඩම ඔස්සේ ඉගෙන ගන්න තියෙනවා. මානුෂ භූගෝල විද්‍යාව යටතේ අපිට ඉගෙන ගන්න තියෙන 4 වෙනි පාඩම තමයි ලෝක නාගරීකරණය කියන පාඩම. මේ පාඩම තුලත් අපිට ලෝක නාගරීකරණය පිළිබඳව හැඳින්වීමක් තියෙනවා. මේ ආශ්‍රිත තියෙන ප්‍රවණතා, ඊට පස්සේ නාගරීකරණයේ සාධනීය ලක්ෂණ වගේ දේවල්. ඒ වගේම නාගරීකරණ ආශ්‍රිතව පවතින සමාජ ගැටලු, ආර්ථික ගැටලු, පාරිසරික ගැටලු මේ වගේ කරුණු පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම සංවර්ධනය වෙමින් පවතින රටවල් වල නාගරීකරණ ආශ්‍රිතව පවතින ගැටලු මේ වගේ දේවල් මේක පාඩම ඇස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා. මානුෂ භූගෝල විද්‍යාව යටතේ තියෙන අපිට පස්වෙනි පාඩම තමයි ශ්‍රී ලංකාවේ නාගරීකරණය කියන පාඩම.
මේකදී අපිට ශ්‍රී ලංකාවේ නාගරීකරණය පිළිබඳ හැඳින්වීමක් තියෙනවා, නිර්වචන ඉදිරිපත් කිරීමක් තියෙනවා, ක්‍රියාවලිය හඳුනා ගැනීමක් තියෙනවා, ප්‍රවණතා වර්ග, එතකොට ඒට අමතර විවාදිත මේ වගේ දේවල් අපිට හඳුනා ගැනීමටත් ඉගෙන ගැනීමටත් තියෙනවා. ඊට පස්සේ අපිට ඒක තියෙනවා ශ්‍රී ලංකාවේ නාගරීකරණය ආශ්‍රිත ගැටලු හඳුනා ගන්න තියෙනවා, ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ ගැටලු ආශ්‍රිතව තියෙන පරිසර ගැටලුව තියෙනවා, ඊට පස්සේ සෞඛ්‍ය ගැටලු, ඒ වගේ ගැටලු මේ කොටස ඔස්සේ ඉගෙන ගන්න තියෙනවා. මානව භූගෝල විද්‍යාව යටතේ අපිට ඉගෙන ගන්න තියෙන 6 වෙනි පාඩම තමයි ලෝක කෘෂිකර්මාන්තය කියන පාඩම. මේ ලෝක කෘෂිකර්මාන්තය කියන පාඩමත් අනුමාතෘකා ඔස්සේ දිගහැරෙන පාඩමක්. එහිදී අපිට ඉගෙන ගන්න තියෙන ලෝක කෘෂිකර්මාන්තය කියන්නේ මොකක්ද? ඊට පස්සේ කෘෂිකාර්මික තාක්ෂණය පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා, ජාන තාක්ෂණය, ඊට පස්සේ ඓන්ද්‍රීය කෘෂිකර්මාන්තය, මේ වගේ දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ කෘෂි තාක්ෂණය ආශ්‍රිතව තියෙන ගැටලු මොනවද? ඊට පස්සේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ස්වභාවය ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේ දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඊට අමතරව අලෙවිකරණ ක්‍රියාවලිය පිළිබඳව ඒ ආශ්‍රිතව තියෙන ගැටලු මොනවද? කෘෂිකාර්මික තාක්ෂණය, නිෂ්පාදන ප්‍රවණතා, මේ වගේ දේවල් අපිට මේ ලෝක කෘෂිකර්මාන්තය කියන පාඩම ඔස්සේ අන්තර්ගත වෙනවා. හරි. අපි භෞතික භූගෝල විද්‍යාව තියෙන පාඩම ඉගෙන ගත්තා. මානව භූගෝල විද්‍යාවේ තියෙන පාඩම ඉගෙන ගත්තා. දැන් අපිට තියෙන්නේ ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ තියෙන පාඩම් මොනවද කියලා ඉගෙන ගන්න. එහෙනම් අපි දැන් බලමු 12 ශ්‍රේණියට ප්‍රායෝගික භූගෝල විද්‍යාව යටතේ ඉගෙන ගන්න තියෙන පාඩම් මොනවද? එහි අන්තර්ගත වෙන්නේ මොනවද කියලා. අපිට ප්‍රායෝගික භූගෝල විද්‍යාව යටතේ 12 ශ්‍රේණියේ තියෙන පළවෙනි පාඩම තමයි ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ වැදගත්කම පිළිබඳව ඉගෙන ගැනීමක් කරන්න. එතකොට ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියන්නේ මොකක්ද? ඒ භාවිතය මොනවද? මේකේ තියෙන වැදගත්කම මොනවද කියලා අපි මේ ඔස්සේ ඉගෙන ගන්නවා. ඒ වගේම ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ භාවිත කරන ක්‍රම ශිල්ප පිළිබඳවත් මේ පාඩම ඔස්සේ ඉගෙන ගන්නවා. ඒ කියන්නේ සිතියම් පිළිබඳව, ප්‍රස්ථාර, සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම පිළිබඳව මේ පාඩම තුළ අපි ඉගෙන ගැනීමක් සිදු කරනවා. ප්‍රායෝගික භූගෝල විද්‍යාව යටතේ අපිට ඉගෙන ගන්න දෙවෙනි පාඩම තමයි සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්පවල වැදගත්කම. මෙහිදී අපි ප්‍රධාන වශයෙන්ම තේමා සිතියම්, භූලක්ෂණ සිතියම් පිළිබඳව අධ්‍යයනයක් කරලා එහි සිතියම් වල තියෙන වැදගත්කම පිළිබඳව හඳුනා ගන්නවා. ඊට අමතරව නවීන සිතියම් විද්‍යාව ගැන මේ පාඩම ඔස්සේ සාකච්ඡා කරනවා. ඒ කියන්නේ GIS, GPS වැනි නවීන සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප පිළිබඳව මේකදී අපි ඉගෙන ගැනීමක් සිදු කරනවා. ඒ වගේම දුරස්ථ සංවේදනය පිළිබඳවත් මේකේ අපි ඉගෙන ගැනීමක් සිදු කරනවා. ප්‍රායෝගික භූගෝල විද්‍යාව යටතේ ඉගෙන ගන්න තියෙන තුන්වෙනි පාඩම තමයි සිතියමක පර්යන්ත තොරතුරු කියන පාඩම. එතකොට සිතියමක පර්යන්ත තොරතුරු කිව්වට පස්සේ අපිට මෙට්‍රික් සිතියම්, එහෙම නැත්නම් 1.50 භූලක්ෂණ සිතියම් පිළිබඳව ඉගෙන ගැනීමක් තමයි මේක සිදු කරන්නේ. මේකදී අපිට සිතියමක පිහිටීම, පරිමාණය, දිශාව, සූචකය වැනි දේවල් පිළිබඳව තමයි ඉගෙන ගන්න. භූලක්ෂණ සිතියමක තියෙන භෞතික හා සංස්කෘතික ලක්ෂණ පිළිබඳව ඉගෙන ගැනීමකුත් මේ පාඩම ඔස්සේ අපි සිදු කරනවා. අපිට ඉගෙන ගන්න තියෙන හතරවෙනි පාඩම තමයි සිතියමක අන්තර්ගත තොරතුරු පිළිබඳව ඉගෙන ගන්න. එතකොට අපි මේ 1.50,000 සිතියමක, එහෙම නැත්නම් මෙට්‍රික් සිතියමක තොරතුරු අපිට ඉගෙන ගන්න. ඒ සිතියම් භාවිත කරලා අපිට සිතියම් අර්ථකථනයක් කරන්න අපි මේ පාඩමෙන් ඉගෙන ගන්නවා. එතකොට මෙට්‍රික් සිතියම් තුළ භෞතික ලක්ෂණත්, සංස්කෘතික ලක්ෂණයක් ඒවත් ඉගෙනගෙන එම ලක්ෂණ අතර අන්තර් සම්බන්ධතාවය පවතින්නේ කොහොමද? ඒ වගේ දේවල්, ඒ වගේම සිතියම් අර්ථකථනය, සිතියම් කියවීම වැනි දේවල් මේ හතරවෙනි පාඩම ඔස්සේ අපි ඉගෙන ගන්නවා. ඉතින් අද වීඩියෝ එකේදී මම හිතනවා ඔයගොල්ලෝ දැනගන්න ඇති අපිට 12 ශ්‍රේණියේ තියෙන පාඩම් මොනවද? ඒ වගේම පාඩම් තුල අන්තර්ගත වෙන්නේ මොනවද කියලා. මේ ප්‍රධාන වශයෙන් බෙදෙන තේමාවන් තුන යටතේ අපිට තියෙන සියලුම පාඩම් පිළිබඳව අපි සාකච්ඡා කරා. ඉතින් 13 ශ්‍රේණියේ තියෙන පාඩම් මොනවද කියලා මම ඊළඟ වීඩියෝ එකකින් ගෙනෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න ඔයාලට අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම භූගෝල විද්‍යාව විෂය හදාරන යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. හරි, අපි ඉදිරි වීඩියෝ එකකින් හමු වෙමු.